අද ඔයාලට කියලා දෙන්න යන්නේ සින්තටික් ගලක් කොහොමද අඳුරගන්නේ කියලා. සාමාන්‍ය අපි බිස්නස් එක යනකොට ගෙනත් දෙන ගල් වලින් සින්තටික් ගලක් කොහොමද අපි ලේසියෙන් අඳුරගන්නේ. අතට ගෙනත් දුන්නාම මැෂින් නැහැනේ අපි අතේ අඳුරගන්න. ඒක අපිට හොයාගන්න පුළුවන් ලේසි ක්‍රම ටිකක් තියෙනවා. මේ ලේසි ක්‍රම එකක් කියනවා නම් මේ ගලේ විශේෂම දේ තමයි ගලේ බොඩි එක. බොඩි එක බලන්න ඇවිල්ලා තියෙන ඉන්න සිනීදු පෙනුමක් තියෙන සාමාන්‍ය කිරින්චි වල වගේ. ಜಾති ගලේ තියෙන මේ බොඩි එක නෙමෙයි. මේ වලවල් මේ හිල් එහෙම මේ ගලේ මේ තියෙන ඒවා ටික ඔක්කොම අතින් හදපු හිල් තියෙන්නේ. ඒ වගේම තමයි මේක වාක්කුව වෙනස්. වාක්කුවක් සාමාන්‍ය තියෙන දැන් මේ ගල තියෙන්නේ මේ ක්‍රිස්ටල් ෂේප් එකකනේ තියෙන්නේ. පැති 6 ක්‍රිස්ටල් ෂේප් එකට තියෙන්නේ. මේ ගලේ වාක්කුව තියෙන්න ඕනේ ඇවිල්ලා මෙන්න මේ පැත්තට. ඒවට මේ ගලේ වාක්කුව තියෙන්නේ මේ පැත්තට නෙමෙයි වෙන පැත්තකට තියෙන්නේ. මෙන්න මේ වගේ මේ පැති වල වගේ තමයි මේක වාක්කුව තියෙන්නේ. ඒකත් විශේෂ ලක්ෂණය. අනිත් ලේසිම දේ තමයි මේ ගල් වල වලට පේනවද මේ මෙතන සාමාන්‍යයෙන් මේ හරිය දේ දුන්නේ පාටක් පේනවා. ඔය බලන්න දේ දුන්නේ පාට තියෙනවා. අන් එහෙම අනිවාර්යෙන් ගලක පැලුම් වල තියෙන paludu වල දේ දුන්නේ පාටක් පේනවනම් ඒ ගල අනිවාර්යෙන් ඇවිල්ලා ಜಾති ගලක් නෙමෙයි. ඒ කියන්නේ සෆාය එකක් නෙමෙයි. සෆාය එක්ක මගේ අත්දැකීමට අනුව නම් සෆාය එක්ක paludu වලින් දේ දුන්නේ පාටක් පේන්නේ නැහැ. ටෝච් එක ගැහුවත් නිකන් ඉරේලියට අරන් ගියත් දේ දුන්නේ පාටක් පේන්නේ නැහැ. හොඳ පාට පේනවා. මේ ගලේ තනිකර මේ වань ඇවිල්ලා ක්‍රිස්ටල් ෂේප් එකට හදලා තියෙන්නේ. මේ තියෙන දේවල් paludu මේ ගල මාත් අහුවෙච්ච ගලක් මේක ඇවිල්ලා. මාත් දන්නේ නැතුව රැය වෙලා ගෙනත් දීපු ගලක්. හොඳ කතාවක් තියෙන ගලක් මේක. බලන්න අහුණා. හොඳටම අහුණා. ඔයාලට මේව අඳුර ගන්න පුළුවන් ලේසි ක්‍රම තමයි මේ ගලේ මේ බොඩි එක සම්පූර්ණ බොඩි එක මෙහෙම බලපුවාම මේ සීනිදු ඒක කෙලින්ම නිකන් ගඟේ ගලක් වගේ නිකන් සාමාන්‍ය සීනිදු මේ මතු පිටක් තියෙන්නේ. සෆාය එක ඇත්තටම මේ මතු පිට නෑ. ඊට වඩා සෑහෙන වෙනස්. ඔක්කොම තියෙනවා. ආයේ අනිත් ක්‍රමය තමයි ගලේ ගෙවුඩ සිල්කි තියෙනවා නම් සිල්කි පටි ඇවිල්ලා නැචරල් ගලක තියෙන්නේ තනි කෙලින් ඉරවල් තියෙන්නේ. ඒ කියන්නේ අංශක 180 තනි කෙලින් ඉරවල් තියෙන්නේ. සාමාන්‍ය සින්තටික් ගලක තියෙන්නේ කර්ව් වෙච්ච ඉරවල්. ඒ කියන්නේ වක්‍රාකාර වෙච්ච සාමාන්‍ය පොඩි හැඩයකට වක්‍ර වෙච්ච ඉරි තියෙන්නේ. එකෙන් අඳුර ගන්න පුළුවන් ලේසියෙන්ම ගෙවුඩ සිල්කි එහෙම තියෙනවා නම් ගලේ. සාමාන්‍ය නැතිම ගලක් නම් ඒ වගේ අනිවාර්යෙන් සින්තටික් ගලක paludu ගොඩාක් අඩු වෙනවා. ඒ වගේම බුබුලු තියෙනවා. බුබුලු තියෙන විදිය හරිම වෙනස්. සෆාය ගලක තියෙන බුබුලු වලට වඩා සෑහෙන වෙනස් බුබුලු තියෙන්නේ. මේ දේවල් වලින් ඉක්මනට අපිට අඳුර ගන්න පුළුවන්. පාට වෙනස්, වාක්කුව වෙනස්. අනික මේ ගල ඇවිල්ලා අහුවුන විශේෂම හේතු ඩබල්ුත් වදිනවා මේ ගලේ. මම වීඩියෝ එක දාන්නම්. මේ ගලේ ඩබල් වදිනවා හොඳට වදිනවා ඩබල් එක. ඒක හොයන්නම බෑ. මේක මාත් එක බිස්නස් කරන මම අඳුරන අයට පවා දැම්මම පස්සේ ඒගොල්ලෝ පවා මේ ගලට රැවටුණා. මේ ගල ඉල්ලුවා මගෙන් සල්ලි වලට පවා ඉල්ලුවා දැන් සල්ලි වලට ගන්නම් කියලා. මේ තරම් අහුවෙච්ච ගලක් හදපු කෙනා නම් ඇවිල්ලා වැඩෙක්. ආයෙ ඉතින් කෙලින්ම හොඳ මරච්චි දෙන්න පුළුවන් ඩයල් එකක් තමයි මේ ගල හදලා දෙන්නේ. මේ බලන්න මේ බොඩි එකේ සාමාන්‍ය ක්‍රිස්ටල් ෂේප් එක ගලක මේ විදිහට මේ මෙතන මේ ඉරි ටික මේ විදිහට එන්නේ නැහැ. මේ විදිහට එන්නේ සාමාන්‍ය ක්‍රිස්ටල් ෂේප් ගල් වල මේ ගඟේ තිබ්බ ගලක් වුණත් නිකන් ওই විදිහට ඔච්චර ෆිනිෂින් වෙලා එන්නේ ක්‍රිස්ටල් ෂේප් එක ගලක. ඔය සාමාන්‍ය ඔට්ටු වල එනේ වගේ තියෙනවා. සින්තටික් ඔට්ටු වල ඔය අපේ මම යාළුවන්ට හම්බෙච්ච ගල් තියෙනවා. ඒගොල්ලෝ ගෙවල් වලටම ගෙනත් දීලා ගියපු ගල් තියෙන්නේ. මේ පැති වල සායම් ඔට්ටු විදිහටම තියෙනවා. ආයේ ගොඩක්ම අහුවෙන දේ තමයි අනිවාර්යෙන් ගලේ සාමාන්‍ය ක්‍රෝමියම් තියෙනවා. ක්‍රෝමියම් වලින් පෙන්නනවා. ක්‍රෝමියම් පාට වැඩියෙන් පෙන්නනවා ගොඩක්. නිකන් නැචරල් ගලකට වඩා නැචරල් බ්ලූ සෆාය එක සාමාන්‍ය ක්‍රෝමියම් තියෙනවා ගොඩක් අඩුයි. තියෙන ගල් තියෙනවා. ඊට වඩා සාමාන්‍ය ක්‍රෝමියම් පාට ඒ කියන්නේ UV ලයිට් එකට ක්‍රෝමියම් පාට ගොඩාක් පෙන්නනවා. ඒ පෙන්නන දේවල් වලින් අඳුර ගන්න පුළුවන්. ගොඩක් විශේෂම දේ තමයි බොඩි එක. බොඩි එකයි ඊළඟ විශේෂ දේ සාමාන්‍ය අනිවාර්යෙන් ගලක් සාමාන්‍ය දවල් වෙලාවක අතට හම්බුනොත් එහෙම අවුවට අල්ලලා බලන්න. අවුවට අල්ලලා බලපුවාම තියෙන paludu වලින් දේ දුන්නේ පාටක් තියෙනවා නම් ඒ ගල ෂුවර් කරන්නම එපා. නිකන් මේ විදිහ දැන් මේ ගල ඔයාලට ගෙනත් දුන්නා. ඔයාලට නිකන් සාමාන්‍ය ඇත්තටම පේනවනේ මේක ඇත්ත ගලක් වගේ.
ඒක දැන් හොයාගන්න ලේසිම ක්‍රමය තමයි ගිහිල්ලා අවුවට පොඩ්ඩක් අල්ලන්න. මම මේ වීඩියෝ එක දාන්න. ඒ වීඩියෝ එක වලට පේනේ පැහැදිලිවට දේ දුන්නේ පාට හොඳට පේනවා අවුවේදී. ඒ එහෙම බලපුවාම අනිවාර්යෙන් දේ දුන්නේ පාට තියෙනවනේ සෆායා නෙමෙයි ඒක. සාමාන්‍ය සෙමි ගල් වල දේ දුන්නේ පාට පේනවා. සෆායා වල නිල් රතු පුෂ්පරාග ඒ තුනේ පద్මරාග ඒ වගේ කිසිම දේ දුන්නේ පාටක් පේන්නේ නැහැ අවුවට අල්ලපුවාම. ඒ පළුදු වලින් වෙන්නේ අවුවට අල්ලපුවාම මේකේ පාට තමයි හොඳටම පේන්නේ. ඒ දේවල් වලින් අනිවාර්යෙන් මේක හොයාගන්න පුළුවන්. නිකන් ගිහිල්ලා අහුවෙලා සල්ලි නැති කරගන්නවට වඩා අලුත් කෙනෙක් යනකොට මේ දේවල් බලන්න ඕනේ. ගොඩක් ඔය සමහරක් ගල් එනවා බෝතල් වල දාලා එකට ගල් ගොඩක් දාලා හොල්ලලා එහෙම අරගෙන එනවා තියෙන ඔය බොඩි එක සම්පූර්ණ වෙනස්. මේ ගලට වඩා සෑහෙන වෙනස්. මේ උඩ පේනව නේද මේ මෙතන මේ නිකන් පරාවර්තන වෙන සිනිදු කෑලි ටික කියන්නේ පොලිෂ් වෙලා තියෙන කෑලි ටිකක් තියෙනවා නේද? ආන් ඔය වගේ තියෙනවා අනිවාර්යෙන් ඒ ගලේ තැන් වල. මේ උඩම කොටසේ මේ තියෙන ඒ තියෙන දේවල් වගේ තියෙනවා ගොඩක්. මේ ගලේ නම් ඇත්තට මේ දේවල් ගොඩක් අඩුයි. ඔයාලා අහුවෙන්නේ කලින් අනිවාර්යෙන්ම ওই දේවල් ටික බලන්න ඕනේ. ඩබල් බැලුවා කියලා තේරුමක් නැහැ. මේ ගලේ හොඳට ඩබල් එක වදිනවා. ආයෙ ඉතින් නිකන් හොයන්නවත් බෑ ඉතින් සින්තරික් ගලක් කියලා. මේ දේවල් ටික තමයි ඉතින් ඔයාලට බිස්නස් එකේ ඉන්නකොට ගලක් අතට ආවම සින්තටික්ද නැද්ද කියලා බලන්න සාමාන්‍ය දේවල්. කියන්නේ ලැබ් චෙක් කරන්න නැතුව නිකන් අපේ S2කට බලලෙල්ල අපිට නිකන් චෙක් කරගන්න පුළුවන් දේවල් පොඩි දේවල් ටික. මේ දේවල් ටික අනිවාර්යෙන් බැලුවොත් ඔයාලටත් බැරි නෑ සින්තටික් ගලක් අඳුර ගන්න. බලන්න ඔයාලා හොඳට වීඩියෝ එක බලලා ඉගෙන ගන්න පුළුවන් දේවල් තියෙනවා නම් මේක ඉගෙන ගන්න අනිවාර්යෙන්. මාත් දන්න දේවල් මාත් බිස්නස් එකේ ඉඳලා ඉගෙන ගත්ත දේවල් තමයි මම කියලා දෙන්නේ. ඉස්සරහට හොඳ වීඩියෝ ටිකක් මම අරන් එන්න. දැන් පටන් ගත්ත විතරයි මේ වීඩියෝ ටිකක් දාන්න. හොඳ වීඩියෝ ටිකක් මම ඉස්සරහට අරන් එන්නම්. පේජ් එක ෆලෝ කරගෙන යන්න. ඔයාලගේ ළඟ ගල් තියෙනවා නම් මටත් දාන්න. මාත් ඔයාලට කියලා දෙන්න. දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් මගේ WhatsApp නම්බර් එක දාලා තියෙනවා. ඒකට මෙසේජ් එකක් දාන්න මම ඔයාලට කියලා දෙන්න පුළුවන් හැමදේම කියලා දෙන්නම් ඕනේ වෙලාවක. ඉතින් සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම.